වැඩ අවුල් කරගන්නේ නැතුව ඔයා දන්නෙත් නැතුව කිසිම මහන්සියක් නැතුව ජීවිතේ සාර්ථක කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. අද අපි කතා කරන්න යන්නේ දවසට 100ට එක ගානේ වැඩ කරලා දියුණු වෙන්න පුළුවන් කයිසෙන් පොතක් හදන හැටි ගැන. මේක ලංකාවේ පළවෙනිම වීඩියෝ එක වෙන්න පුළුවන් කයිසෙන් පොතක් හදන්න කියලා දෙන. කයිසෙන් කියන්නේ මොකද්ද? ජපානයට දෙවෙනි ලෝක යුද්ධෙදී හැමදේම නැති වෙලා යන්න සංස්කෘතිය, සල්ලි, දේපල, අධ්‍යාපනය, භූමිය, මිනිස්සු මේ හැමදේම විනාශ වෙලා යන්නම ඇමරිකාව පරමාණු බෝම්බයක් ගැහුවානේ. ඇමරිකාවම පස්සේ නැවත ගොඩනැගෙන්න ජපානයට අවශ්‍ය සම්පත්, පුහුණු ශ්‍රමය මේ වගේ දේවල් ලබලා දෙනවා. එයාලගේ කර්මාන්ත දියුණු කරගන්න. පස්සේ එක ඉන්ඩස්ට්‍රි බිහි වෙනවා. ටොයෝටා, කැනොන්, සෝනි ඔය වගේ අපි දන්න ලොකු බ්‍රෑන්ඩ් නිෂ්පාදනය වෙන්නේ මහා පරිමාණ වශයෙන් බිහි වෙන්න පටන් ගන්න යන්න ඊට පස්සේ. මේ අමාරු කාල පහු කරගෙන දවල්ට දවසට කන්න බනිස් ගෙඩියක්වත් නැතුව හිටපු මිනිස්සු 1970 1980 90 වගේ වෙනකොට ලෝකෙ දෙවෙනි ආර්ථික බලවතා වෙන්නම එයාලා දියුණු වෙනවා. මොකද්ද සීක්‍රට් එක? මෙයාලට මේ සීක්‍රට් එක එනකොට මෙයාලට ඕනි වෙනවා නාස්තිය අවම කරගෙන, පලදාව වැඩි කරගෙන, කාර්යක්ෂමතාවය වැඩි කරගෙන මේ කර්මාන්ත සහ යාලගේ වෙළඳපළ අන්තර්ජාතික වශයෙන් ලොකු කරලා ආර්ථිකව ශක්තිමත් වෙන්න. අන්න එතකොට යාලා නිර්මාණය කරනවා කළමනාකරන සංකල්ප. ඒකට කියන්නේ ලීන් කළමනාකරණය කියලා. මේ වගේ කළමනාකරන සංකල්ප ගොඩක් මෙයාලගේ සටන් කලාව, සංස්කෘතිය, එතකොට ආගම්, යාලා හදහපු දර්ශන මේ හැම දෙයක්ම එකතු කරලා මේ වගේ තිබිච්ච සංකල්ප එකතු කරලා රහස් එකතු කරලා මෙයාලටම ආවේනික වෙච්ච කන්සෙප්ට් එකතු කරලා තමයි මෙයාලා මේ ජපන් කළමනාකරන සංකල්ප ලෝකෙට අඳුන්වලා දෙන්නේ. මේ කළමනාකරන සංකල්පවල තියෙන එක සංකල්පයක් තමයි කයිසෙන් කන්සෙප්ට් එක කියන්නේ. කයිසෙන් කන්සෙප්ට් එක කියන්නේ දවස ගානේ ඔයා හරිම පොඩි දේවල් ටිකක් කරලා මාසයක්, මාස 3ක්, වසරක් අවසානයේ ඔයා ලොකු ජයග්‍රහණයක් දිනාගෙන තියෙන එකට. ඔයාට මේක ලේසි වගේ පෙනුනට ඇත්තටම මේක ලේසි වගේම ප්‍රායෝගිකයි. හැබැයි හෙට වැඩේට බැහැලා අනිද්දා වෙද්දි ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් ඔයාට මේක සෙට් වෙන්නේ නැහැ. ඔයාට ගැලපෙන්නේ සූදු කෙලින එක, ඇප් සූදු කෙලිනවා වගේ ඇප්, අර ස්කෑම්, ජාවාරම් වගේ දේවල් තමයි ඔයාට ගැලපෙන්නේ. කයිසෙන් කියන්නේ බිස්නස්ම නෙවෙයි. කයිසෙන් කියන්නේ වගේ ජීවිතය, වගේ ආත්මය, සොබාදහම, වගේ පිළිවෙල, වගේ කළමනාකරණය, ඔයාගේ ජයග්‍රහණ සහ ඔයා ඇචීව් කරගන්න සේරම දේවල්. කයිසෙන් කියන්නේ මේ යුනිවර්ස් එක. කයිසෙන් කියන්නේ මේ සොබාදහම. ඔයා සොබාදහම ඇතුලේ දැන් කයිසෙන් දකින්නයි යන්නේ. ඔයා ගන්න මල ඇතුලේත් කයිසෙන් තියෙනවා. මලක් පොහොට්ටුවේ ඉඳන් පිපිලා මල ලස්සන වෙන්නම ඒකට කාලයක් යනවා. මල පර වෙන්නත් කාලයක් යනවා. ඒකට තමයි කයිසෙන් කියන්නේ. ගහක් ඒක බීජයක් විදිහට, අංකුරයක් විදිහට පැලවෙලා මහ රූස ගසක් වෙන්න, මහ විශාල ගසක් වෙන්න කාලයක් යනවා. 100ට එක ගානේ වර්ධනය වෙන්න කාලයක් යනවා. ඒකට තමයි කයිසෙන් කියන්නේ. ඇලක්, දොලක්, දොළ පහරක් එක පොඩියට පටන් අරගෙන තමයි අවසානයේ මුහුද දක්වා යනකොට මහ විශාල ගංගා හැදෙන්නේ. මීවදයක් පොඩ්ඩ එකතු වෙලා තමයි මී පැණි පිරිච්ච තඩි විශාල ගණිතමය වශයෙන් සංකීර්ණ මීවදයක් හැදෙන්නේ. ඊට පස්සේ මකුළු දැලක් පොඩ්ඩ බැඳලා අවසානයේ හරි ලස්සන මකුළු දැලක් බැඳෙනවා. කූඹි පෙරහැරක්, වගාවක්, වනාන්තරයක්, අලුතෙන් උපදින සතෙක්, මිනිසෙක්, මේ හැමදේම හෙට ඔයාට අම්මා කෙනෙක් වෙන්න ඕනි වුණොත්, හෙට ඔයාට තාත්තා කෙනෙක් වෙන්න වුණත් ඒක කරන්න බෑ. ඒකට කාලයක් යනවා. කාලය තමයි කයිසෙන් කියන්නේ. 100ට එක ඒකට අවශ්‍ය දේවල් කරලා දවසක පරිපූර්ණ දෙයක් ලබා ගැනීම, දවසක සාර්ථක දෙයක්, ජයග්‍රහණයක් ලබා ගැනීම තමයි කයිසෙන් කන්සෙප්ට් එක කියන්නේ. මේ හැම තැනකම තියෙන්නේ දවසට 100ට එක ගානේ වර්ධනය වෙලා අවසානයේ නියම පරිපූර්ණ ප්‍රතිඵල අරගෙන එන දේවල්. ඒකට හොඳම උදාහරණය තමයි ඔයා. සොබාදහමේ විශ්වයේ හැම තැනම ඔයා ඇතුළෙත් කයිසෙන් තියෙනවා නම්, ඔයා ඩේලි ගත කරන හැම නරක පුරුද්දකම හොඳ පුරුද්දකම කයිසෙන් තියෙනවා නම්, ඇයි වගේ සාර්ථකත්වය ඇතුලේ, ඔයා මේ ගහන ගේම ඇතුලේ, ඔයා ඉලක්කවලට යන පාර ඇතුලේ අයි කයිසෙන් නැත්තේ? ඒකට හේතුව ඔයා කඩ කෑම එකක් වගේ වෙලා. ඒකට හේතුව ඔයා ඉන්ස්ටන්ට් මැගී නූඩ්ල්ස් එකක් වගේ වෙලා ඔයා ඉක්මනට ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඔයා මෙහෙ බලලා අරහෙ බලද්දී නැති වෙන මායාවක් වගේ වෙලා. දවල් හීනයක් වගේ ඔයාගේ ජීවිතය ඔයා පරිවර්තනය කරගෙන. ඔයා සිතුවිලි වලට විතරක් ඔයා හීන හදාගෙන. ඔයා ලෝකෙ එක්ක තරංගයක් හදාගෙන. ඔයා එක්ක තරංගයක් හදාගෙන. ඔයා බොරුවට තේරුමක් නැතුව හති දාගෙන දුවනවා. අද අපි කියලා දෙන්නේ අද ඉඳන් ඔයාගේ ජීවිතේ කයිසෙන් හදාගෙන 100ට එක ගානේ දියුණු වෙන කිසිදා අසාර්ථකත්වයේ වළක්වන්න බැරි ලූප් එකකට, ලෝකයකට, විශ්වයකට ඔයාව ඇදලා ගන්න කන්සෙප්ට් එකක් ගැන. දැන් අපි යමු මේ සුපර් ඩුපර් වීඩියෝ එකට.
ඊට කලින් මම කියන්නම් කයිසෙන් ජීවිතයට එකතු වුණාම ඔයාට මොකද වෙන්නේ කියලා. ඔයා මාස 6ක් කයිසෙන් ෆලෝ කරොත් ඔයාට මොකද වෙන්නේ? ඔයා ලව් බූට් කාපු කෙනෙක් නම් මාස 6ක් විතර යනකොට ඔයාගේ වේදනාව ඔයාගේ ගින්දරක් බවට පත් වෙලා, ඔයාගේ මොටිවේෂන් එක වෙලා, ඔයාගේ අභිප්‍රේරණය වෙලා ඔයා යකෙක් වගේ වැඩ. ඔගේ කයිසෙන් ඔයාව ස්ට්‍රක්චර් කරලා රිසල්ට් එක ඔයාව නැවත ඉපදිච්ච මිනිස්සෙක් වගේ නැවත මේ ලෝකෙට අලුතෙන් ඉපදිච්ච මිනිස්සෙක් බවට පරිවර්තනය කරනවා. මොකද වෙන්නේ මාස 6කට පස්සේ? ඉමෝෂනල් ස්ටැබිලිටි එක බැක් වෙලා ඔයා ගාවට ඇවිල්ලා ඔයාව ශක්තිමත් මිනිස්සෙක් කරලා. ඔයා තව දුරටත් ඕවර් තින්කින් කරන මිනිස්සෙක් නෙවෙයි. ඔයා තව දුරටත් අඩේ යා බාව දාලා ගියා කියලා අඬන මිනිස්සෙක් නෙවෙයි. ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය විතරක් නෙවෙයි, ඔයාටම පාරක් කබාගෙන ඉස්සරහටම යන්න පටන් අරගෙන. කලින් තිබ්බ සිටුවේෂන් එක තමයි people who hurt you lose emotional power. මිනිස්සු මොන මනුස්සයාද ඔයාව රිද්දන්නේ? හැම මනුස්සෙක් ඉස්සරහම ඔයා දෙකට නැමෙන චාටර් චරිතයක් වෙලා. හැබැයි අලුතෙන් කයිසෙන් කන්සෙප්ට් එක කයිසෙන් ඔයා ෆලෝ කරන්න පටන් ගත්තට පස්සේ calm stable improving life එකක් ඔයාට ලැබිලා ඉවරයි. දෙක ඔයා ජොබ් එකක් නැති කෙනෙක් නම් මාස 6කට පස්සේ දවස ගානේ කයිසෙන් කරොත් ඔයා ස්කිල් එකක් හදා ගන්නවා, ඔයා ඩිසිප්ලින් හදා ගන්නවා, ඔයා ක්ලැරිටි ලයිෆ් එකක් හදා ගන්නවා, ස්කිල් එක ඊට පස්සේ සල්ලි උපද්දවන්න තැනට, ජොබ් ඔයාගේ පස්සෙන් ඔයාව හොයාගෙන එන තැනට පත් වෙලා ඉවරයි. ඊට පස්සේ තඩි බඩක් තියෙන කෙනෙක් නම් මාස 6කට පස්සේ කයිසෙන් කන්සෙප්ට් එකෙන් ඔයා දවස ගානේ පුෂ් අප්ස් මේවා 100ට එක ගානේ වැඩි කරගෙන ගියොත් ඔයාගේ බඩ අඩු වෙලා කන්සිස්ටන්සි ඔයා ඒ වැඩේ කරන්න ගිහිල්ලා ඔයාගේ හෙල්දි එකත් හරි පැත්තට ගිහිල්ලා. ඔයා දිගටම ව්‍යාපාර අසාර්ථක වෙච්ච කෙනෙක් නම් මාස 6කට පස්සේ ඔයාට තියෙනවා ටිකෙන් ටික හිමීට ගොඩදාගත්ත සුපිරි ව්‍යාපාරයක්. මාස 6කට පස්සේ ඔයාට ක්ලියර් බිස්නස් ඩිරෙක්ෂන් එකක් හම්බ වෙනවා. ඔයාට ඉගෙන ගන්න පුළුවන් වෙනවා කලින් මිස්ටේක්ස් වලින් ඔයා ඉගෙනගෙන ලස්සන දැවැන්ත ව්‍යාපාරයක් පටන් අරගෙන. ස්මෝල් බට් ස්ටේබල් ඉන්කම් ස්ට්‍රීම් එකක් ඔයාගේ පැත්තට ඇපිය වෙලා. ඩේලි ඩිසිප්ලින් එක ඔයා ඇක්චුවල් ප්‍රෝග්‍රස් එකක ඉන්න හින්දා ඔයා ඉමෝෂනල් ඩිසිෂන්ස් රිඩියුස් කරන හින්දා ඔයා මාස 6කට පස්සේ ඔයා හරි ලස්සන ව්‍යාපාරිකයෙක් වෙලා. අරමුණක් නැතුව හිටපු කෙනෙක් නම් ඔයා මාස 6කට පස්සේ ඔයා අරමුණකට යන්න පටන් අරගෙන පර්පස්ලස් මයින්ඩ් එක මහන්සි අනේ මට බෑ අයියෝ කියලා කර්මයක් ගත කරපු මයින්ඩ් එක රීසෙට් අයිඩෙන්ටිටි එකක් වෙලා ඔයා ලයිෆ් ගෝල් එකකට මාර ලස්සනට හරි හිමීට ඩිසිප්ලින් එකක් තියාගෙන යනවා. ඩේලි රූටින් එකේ ඔයා වැඩ කරනවා, මාර ලස්සනට ජීවිතය යනවා. ඔයා බාගට වැඩ කරන කෙනෙක් නම් මාස 6කට පස්සේ ඔයා හරි ලස්සනට පරිපූර්ණව වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙලා. ඔයා ස්ථාවර නැති කෙනෙක් නම් ඔයා ස්ථාවර වෙලා. I am a loser. මම පරාජිතයෙක් කියපු ඔයා I am improving daily. මම දවස ගාන ඉගෙන ගන්නවා කියන තැනට ඇවිල්ලා. I can't change. මට වෙනස් වෙන්න බෑ කියපු ඔයා I grow every day. මම දවස ගානේ වෙනස් වෙනවා. මම දවස ගානේ වර්ධනය වෙනවා කියන තැනට ඇවිල්ලා. I failed. මම අසාර්ථකයි. I'm a loser කියලා කියන්න පටන් ගත්ත ඔයා I learned. මම ඉගෙන ගන්නවා, මම ෆ්ලෙක්සිබල් වෙනවා, මම ඉස්සරහට යනවා, මගේ ඩෙන්ටිටි එක shift වෙලා, මගේ ලයිෆ් එක shift වෙලා මම සාර්ථක මිනිස්සෙක් වෙන්න යනවා. මාස 6කට පස්සේ ඔයාගේ මයින්ඩ්සෙට් එක ට්‍රාන්ස්ෆෝම් වෙලා 100ට 1 ගානේ ඔයා වෙනස් වෙලා ඔයාගේ මයින්ඩ්සෙට් එක ට්‍රාන්ස්ෆෝම් වෙලා ඔයාගේ ඩිසිප්ලින් become natural වෙලා ඔයාගේ ඩිසිප්ලින් කියන්නේ ආයාසයෙන් කරන්න ඕනි දෙයක් නෙවෙයි. ඔයා මුලින් පටන් ගද්දි හරි අමාරුවෙන් කරන්න ඕනි දෙයක් නෙවෙයි. ඒක ඔයාගේ ඩිසිප්ලින් එක වෙලා ඔයාගේ කන්සිස්ටන්සි එක ඔයාගේ ඔටෝ පයිලට් මෝඩ් සිස්ටම් එකට ගිහිල්ලා ඔයාව බය කරලා නවත්තන්න බැරි කෙනෙක් වෙලා. ඔයා හොඳ රිලේෂන්ෂිප් තියෙන මනුස්සයෙක් වෙලා. ඔයා සල්ලි හම්බ කරන මනුස්සයෙක් වෙලා. ඔයා ටොක්සික් පැටර්න්ස් රිමූව් කරලා ඔයා හොඳ හෙල්දි ජීවිතයක් ගත කරන මනුස්සයෙක් වෙලා. ඔයාගේ කන්ෆිඩන්ස් එක අන්ෂේකබල් තැනකට ගෙනල්ලා ඔයා රෙස්පෙක්ට් ඔයාට ඔයාම රෙස්පෙක්ට් කරන තැනකට ගෙනල්ලා. දැන් ඉතින් ඔයා දන්නවා මාස 6කට පස්සේ කයිසෙන් කන්සෙප්ට් එකෙන් ඔයාට මොන වගේ ප්‍රතිඵලයක් අරගෙන එන්න පුළුවන්ද කියලා. 100ට 1 මේ හදන්න යන පොතෙන් ඔයාට මොන වගේ ජීවිතයක් උරුම කරලා දෙන්න පුළුවන්ද කියලා ඔයා දන්නවා. පොතක් ලියන එකෙන් මේන්ටේන් කරන එකෙන් ඔයාට පුළුවන් ඩේටා ට්‍රැක් කරන්න. ඔයාට සති වාර්තා, මාසික වාර්තා ගන්න වගේ ප්‍රෝග්‍රස් එක ඇනලයිස් කරන්න ඔයාට පුළුවන්. දැන් අපි යමු 100ට 1 කයිසෙන් පොත හදන්න. බඩි දවසට 100ට 1 ගානේ දියුණු වීම කියන්නේ කයිසෙන් මෙතඩ් එකේ මූලිකම ආදරණීයම ප්‍රින්සිපල් එක. මේකෙදි කරන්නේ දවසට විනාඩි 10ක්. විනාඩි 10ක් දාගන්න ඊට වඩා එපා. මොකද ඔයාට එපා වෙනවා ඊට වඩා කරන්න ගියොත්. ඔයා විනාඩි 10යි බේසික් රූල් එක තමයි මේකෙදි කරන්නේ දවසට විනාඩි 10ක් මේ වෙනුවෙන් මහන්සි වෙන එක. තමන් වෙනුවෙන් විනාඩි 10ක් මහන්සි වෙන්නේ නැති මිනිස්සු මේ ලෝකේ නැති නිසා මේක කරන්න හැමෝටම පුළුවන්. පළවෙනිම ස්ටෙප් එක තමයි කයිසෙන් බුක් එකේ අරමුණ. ඇයි ඔයා මේක කරන්න ඕනි?
වගේ ලොකු ගෝල්ස් වලට දවස ගානේ ඩේලි පුංචි පුංචි පියවරන් තියෙන එක. ඒ කියන්නේ හැම වෙලේම ඉලක්කය වෙනුවෙන් නොකඩවා විදගෙන යන එක තමයි මේ කරන්නේ. ඕවර් තින්කින් නැතුව ප්‍රෝග්‍රස් එක ට්‍රැක් කරන්න පුළුවන් කයිසෙන් කරාම. ගොඩක් ප්ලෑන්ස් one simple daily win එකකින් සාර්ථක කරගන්න පුළුවන්. ලොකු ප්ලෑන්ස් ඒ කියන්නේ ලොකු තඩි ගයක් හදන්න ඉන්නව නම් ගඩොල ඇදලා ඔයාලට පුළුවන් ඒ ගේ සාර්ථකව හදලා ඉවර කරන්න. ඩිසිප්ලින් එක බිල් කරාම ලෝකේ තියෙන වේගවත්ම මෙතඩ් එක තමයි සාර්ථකත්වයට යන කයිසෙන් කන්සෙප්ට් එක කියන්නේ. කයිසෙන් බුක් එක සමාන වෙනවා ඔයාගේ පර්සනල් growth GPS එක විදිහට වැඩ කරන්න පටන් ගන්නකොට. අංක 2 කයිසෙන් බුක් එක හදන හැටි ස්ටෙප් බයි ස්ටෙප්. මේක හරිම සරල දෙයක්. මේක හරිම සිම්පල් දෙයක්. මේක නිකන් කෙම් මන්තර වගේ දේවල් නෑ. ස්ටෙප් 1 එක තමයි ඔයාගේ බුක් එකේ ෆ්‍රන්ට් පේජ් එකේ ලස්සනට ලියා ගන්න කයිසෙන් 1% daily improvement book කියලා. ඔයාගේ නම ලියලා ඔයා ලස්සනට හදලා පටන් ගන්න වැඩේ. ඊට පස්සේ ඔයා දවස් 90කින් ඔය achieve කරගන්න goals ලොකු goals 3ක් ලියන්න. හෙල්ත් නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් එමේ හෙල්ත් එක ඔයාගේ ඇඟ අඩු කරගන්න එක. ඔයා සල්ලි හම්බ කරන එක. ඔයාගේ මයින්ඩ්සෙට් එක හදාගන්න එක කියලා අපි ඔහම goals 3ක් අරගෙන ඔයා මේ goals 3ට දවස ගානේ ඔයා කරන්න ඕනි දේවල් ඉස්සරහට ලියන එක පස්සේ කරමු. ඔයා කරන්න ඕනි දවස් 90කින් මම මේ goals 3 achieve කරගන්නවා කියන තැනට. දවස් 90කින් මං කිලෝ 5ක් අඩු කරගන්නවා කියන තැනට ඔයා යන්න ඕනි. දවස් 90කින් මං සයිඩ් ඉන්කම් එකක්, මම ජොබ් එකක්, මම ව්‍යාපාරයක්, මගේ අතට සල්ලි ගලාගෙන එන වැඩක් මම කරනවා කියලා ඔයා හිතන්න ඕනි. තුන්වෙනි එක මයින්ඩ්සෙට් එක. ඔයා මේ වෙලාවේ බූට් එකක් ආගෙන නහයෙන් අඬන්න නම් ඉන්නේ. මාස 3කට පස්සේ මම මගේ මයින්ඩ්සෙට් එක ස්ථාවර කරගෙන හොඳ හෙල්දි මයින්ඩ්සෙට් එකක්, හොඳ ස්ට්‍රෝං මයින්ඩ්සෙට් එකක් හදා ගන්නවා කියන තැනට යන්න ඕනි. දෙවෙනි ස්ටෙප් එක තමයි 100ට එකේ ෆ්‍රේම්වර්ක් එකකින් ඔයා පටන් ගන්න ඕනි. ස්ටෙප් එක අංක 2 ඊට පස්සේ ඔයා දවසට 100ට එක ගානේ මේකේ වැඩ කරගෙන යන්න ඕනි. ඔයාට කරන්න තියෙන්නේ දවස ගානේ විනාඩි 10ක් වැය කරලා 100ට එක ගානේ මේ ප්‍රෝග්‍රස් එක ඉස්සරහට ගෙනියන්න තියෙන එක විතරයි. හිතන්න ඔයා කොළඹ ඉඳන් ගාලු පාර දිගේ ගාල්ලට යනවා කියලා. එතකොට ඔයාට යන්න ඕනි පාර දෙහිවලට යනවා, පානදුරට යනවා, කළුතරට යනවා, අලුත්ගමට යනවා, බේරුවල පහු කරගෙන හික්කඩුව හරහා ගාල්ලට යනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයා එකපාරට ගාල්ලට ඩොග් ගාලා වැටෙන්න බෑනේ. ඔයා ටික ටික මේ දේවල් පහු කරගෙන යන්න ඕනි. ඉතින් ඔයා හිතන්න ඔයා ඇඟ කිලෝ 5කින් අඩු කරගන්නවා කියලා. ඔයා ලියනවා හෙට මම ජංකි ෆුඩ්ස් කන්නේ නැහැ. හෙට මම කඩ කෑම කන්නේ නැහැ. එච්චරයි. That's it. ඕකට ලියන්න විනාඩි 2-3ක්වත් යන්නේ නැහනේ. හැබැයි ඔයා හෙට කඩ කෑම නොකා ඉන්න ඕනි. ඊට පස්සේ හෙට ඔයා ලියනවා මම ඊගාව දවසේ උදේම කොල කැඳ එකක් බොනවා. That's it. එච්චරයි. ඊගාව දවසේ උදේ ඔයා කොල කැඳ එකක් බොන්න ඕනි. ඔයාට දෙන වචන ඔයාම ඉෂ්ට කරන්න ඕනි. ලොකු දේවල් ලියන්න යන්න එපා. මම හෙට පුෂ් අප් 100ක් ගහනවා. එතකොට දවසෙන් එපා වෙනවා. මම හෙට කිලෝමීටර් 5ක් ඇවිදින්න යනවා. ඔයා කිලෝමීටර් 5 හෙට ඇවිදින්න ඕනි. එතකොට ඔයාටම දෙන වචනවා ආරක්ෂා කරනකොට ඔයාට ඔයාගේම ඒ වගේම ෆ්‍රීකවෙන්සි එකක තියෙන මිනිස්සු එන්වයරන්මන්ට් එකක් තමයි ඔයාට ලං වෙන්නේ. ඔයාට ඇට්‍රැක්ට් වෙන්නේ. ඒ කියන්නේ නිකන් බොරු වචන කියන මිනිස්සු එතකොට ඩිසැපියර් වෙලා යනවා. මුලින් එයාලා ජෝක් එකකට ගත්තත් පස්සේ එයාලා නැති වෙලා බොඳ වෙලා යනවා. මෙන්න මේක තමයි කයිසෙන් කන්සෙප්ට් එකේ තියෙන්නේ. දැන් ඔයා දන්නවා ඔයා මොනවද තෝරගත්තු ගෝල්ස් 3 කියලා. එතකොට ඔයා බලන්නේ මේ වෙනුවෙන් ඔයා දවස් 90කදී මොකද්ද කරන්නේ? දවස් 90කදී කොහොමද මේ ගෝල් එකට යන්නේ? පොඩ්ඩ කියලා ඔයා ලියා ගන්න. දැන් ඔන්න ඊගාව දවසේ දැන් ඔන්න අපි ඇඟ අඩු කරන ව්‍යායාමයක ගමු. මම ඊගාව දවසේ ජිම් එකකට යනවා. ජිම් එකකට ගිහිල්ලා බලනවා මොකද්ද කියලා. පස්සේ ඔන්න මම ඊගාව දවසේ ජිම් එකට පේමන්ට් කරනවා. ඔහොම 100ට එක එක යනකොට ඔයාට හිතෙනව නේද ටික උඩට විතරයි මේක යන්නේ කියලා. පල්ලෙහාට එීමක් නැහැ කියලා. මොකද ඔයා ලියනවා, ඔයා වෙනුවෙන් ඒක ඔප්පු කරනවා. ටික ඔයාගේ ප්‍රෝග්‍රස් එකත් උඩට යනවා. ඒ වගේ ඔයා දවස ගානේ කරන වැඩ, ඔයාගේ ඉලක්කයට යන්න අවශ්‍ය වැඩ ඔයා ලියන්න ඕනි. එකම එක හරිම පුංචි වින් එකක්, ගෝල් එකක් ඔයා කරපු දෙයක් ඔයා දවස ගානේ ලියන්න ඕනි. මේ වගේ තව උදාහරණ ගන්න පුළුවන්. එක්සෑම් එකක් කරන කෙනෙකුට මම හෙට දවසේ විනාඩි 30ක් පාඩම් කරනවා. මම channel එකක මම YouTube channel එකක හොඳ වීඩියෝ එකක් බලනවා. මම විනාඩි 10ක් භාවනා කරනවා. මම emails වගේක් තියෙනවා ඒ ටික ඉවර කරලා දානවා. මම මේ වෙනුවෙන් හොඳ page එකක් හදනවා. මම මගේ business එක වෙනුවෙන් plan එකක් හදනවා. ඇයි 100ට එකේ මැට එකක්ම ගන්නෙ? මොකද මහ ලොකු දේවල් වගේ ඔළුවට දාගත්ත ගමන් මොලේ බය වෙනවා. බය වෙච්ච ගමන් ඔයා කලබල වෙනවා. කලබල වෙච්ච ගමන් ඔයා අතෑරලා දානවා. ඊගාවට තමයි ඔයා කයිසෙන් පොතේ ලියන්න ඕනි ඔයා ඉගෙනගත්තු දේවල්. දැන් ඔයා කයිසෙන් පොතේ එක තැනක ලියනවා ඔයාගේ දවස ගානේ තියෙන goals 100ට එකේ ඊගාව දවසේ ඔයා develop කරගන්න goal. ඒ එකම ඔයා ලියනවා ඔයා අද දවසේ ඉගෙනගත්ත පුංචි lessons. ඔයා මොන වගේ පාඩම්ද ඉගෙන ගත්තේ? මිනිස්සුන්ගෙන්, සමාජයෙන්, පරිසරයෙන්, එතකොට academic level එකෙන්, එතකොට ඔයාගේ අත්දැකීම් වලින් ඔයා මොන වගේ lesson එකක්ද ඔයා ඉගෙන ගත්තේ කියලා ඔයා වාක්‍ය දෙක තුනකින් මේක විනාඩි 10ක් ඇතුළේ මේ හැමදේම කරලා ඉවර වෙන්න ඕනේ. වාක්‍ය දෙක තුනකින් ඔයා ලියන්න පටන් ගන්නවා. ඊගාව
එක තමයි වගේ වීක් පොයින්ට් එකක් නෝටිස් කරගෙන ඔයා ඒකත් ඔයා ලියනවා. මගේ මෙන්න මේ වීක් පොයින්ට් එක අද මට හම්බුණා. මෙන්න මේ වීක් පොයින්ට් එකකින් මට මෙන්න මේ පාඩුව සිද්ධ වුණා. ඒ හින්දා මට මේ වීක් පොයින්ට් එක මම ටක් ගාලා අවොයිඩ් කරන්න ඕනේ. උදේ පාන්දර නැගිටින්න කම්මැලි එක, too much scroll කරන එක, ඕනවට වඩා worry වෙන එක, ඕනවට බය වෙන එක, ඕනවට වඩා overthink යන ඒවා මේ හැම දෙයක්ම notice කරලා මේ Kaizen book එකේ ලියන්න ඕනි. ඊගා දවසේ මම මේක කරන්නේ නැහැ. මම අනිවාර්යෙන් මේක fix කරගන්නවා. මේක ෆික්ස් කරගන්නවා මං හෙට ඉඳන්. අද අඳනගත්ත වීක් පොයින්ට් එක හෙට නොකර ඉන්න එක මම මට දෙන පොරොන්දුවක් කියලා ඔයා ඔයාටම ලියා ගන්න ඕනි. මට තේරෙනවා දැන් ඔයාට ටික ටික මේ Kaizen concept එක ඔයා කරන්න ඕනි. මොකද්ද කියන එක ඔයාට තේරෙනවා කියලා. ඊගාව එක තමයි gratitudes. ඔයා දේවල් 3කට දවස් 30 හැමදාම දේවල් 3කට අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔයාට උදව් කරපු, ආව ඉස්සරහට ගෙනියන්න කරපු, ඔයාට අත්දැකීමක් ගෙනාපු, ඔයාට පාඩමක් උගන්වපු, ඔයාගේ ජීවිතේ බූස්ට් කරන්න වෙච්චි දේවල් වලට ඔයා 3 දෙනෙකුට 3 තැනකට මොනවා හරිම 3කට ඔයා ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේක පස්සේ දවස් 7කට පස්සේ බැලුවට පස්සේ ඔයා කොච්චර ස්මෝල් වින්ස් අරගෙනද? ඔයා කී දෙනෙකුට ස්තුතිවන්ත වෙලාද? ඔයා කොච්චර ඔයාගේ දුර්වලතා මග අරගෙනද? ඔයාට දීපු වචන කොච්චරක් දුරට ඔයා කොච්චරක් ඉෂ්ට කරලාද? මෙන්න මේකෙන් ඔයාගේ ආත්ම ශක්තිය වගේම ඔයාගේ සම්පූර්ණ මයින්ඩ් සෙට් එකම වෙනස් වෙනවා. මේ විදිහට මාස 6කට පස්සේ ගියාට පස්සේ දවස් 30කට පස්සේ දවස් 90කට පස්සේ මාස 6කට පස්සේ මේ හැමදේම වෙනස් වෙලා. ආයෙ මම කියන්නේ Kaizen book එක මේන්ටේන් කරන හැටි. පළවෙනි රූල් එක දාගන්න දවසට විනාඩි 10ක් විතරක් මේ book එකේ ඉන්න. ලොකුවට නිකන් හැලී ලියන්න එපා. කාලයක් යද්දී ඔයාට මෙපා වෙනවා. හරිම short and sweet ඒක ෆීල් කරගෙන ඔයා ඒක ලියන්න. Kaizen book එකේ write කරන්න විනාඩි 10ක් විතර ඔයා පාවිච්චි කරන්න. ලොකු දේවල් කරන්න බාර ගන්න එපා. ලොකු දේවල් කරනවා කියලා හිතන්න එපා. පොඩි දෙයක් පටන් ගන්න එක සාර්ථක කරගන්න පුළුවන්. මොකද ලොකු දේවල් දැක්ක ගමන් මොලේ බය වෙනවා. අපි කලිනුත් කතා කරා පුංචි දේවල් දැක්ක ගමන් මොලේ ඒක ඇසෙප්ට් කරනවා. rule number 3 never break twice. ඔයා එක දවසක් මිස් වෙන්න පුළුවන්. හැබැයි දවස් 2-3 මිස් කරගෙන මේක නිකන් ගමරාල පොල් කඩන්න යනවා වගේ, වස්සට ඉස්කෝලේ යනවා වගේ මේ වැඩේ කරන්න යන්න එපා. දවස් ගානේ මේක කරගෙන යන්න. rule number 3 100ට 1 ගානේ තමයි ඔයා කොච්චර ඔයාට මොරාල් එක ආවත් මොටිවේෂන් එක ආවත් 100ට 1 ගානේ දවස් 90ක් කරලා බලන්න. ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ලෙජෙන්ඩරි එකක් වෙලා ඉවරයි. rule number 4 macro actions only. පොඩි දේවල් විතරයි ඔයා කරන්නේ. Kaizen concept එකේ පොඩි දේවල් කියන්නේ විනාඩි 5ක් workout කරන එක, එක paragraph එකක් කියවන එක, එක page එකක් කියවන එක, එක wallpaper එකක් හදන එක, එක YouTube channel එක YouTube video එකක් බලන එක, එක small document එකක් හදන එක, එක small අමාරු දෙයක් කරලා දාන එක. rule number 5 track කරන්න, judge කරන්න එපා. බුක් එක ජජ්මන්ට් බුක් එකක් නෙවෙයි. ඒක ට්‍රැකින් බුක් එකක්. ඒකේ තියෙන වගේ ඩේටා, ඔයාගේ හොඳ නරක ට්‍රැක් කරන එකක්. හොඳ නරක තිබ්බොත් ඒක අයින් කරලා දානවා, හොඳ තිබ්බොත් ඒක ලියාගෙන ඉස්සරහට ගෙනියනවා. ඒකෙන් ඔයාව ජජ් කරන්න යන්න එපා. නේ මම මෙහෙමයි බ්ලා බ්ලා ගාලා නිකන් කන වැන්දුන් එක්කෙනා වගේ එහෙම කරන්න යන්න එපා. බුක් එක Kaizen පොත කියන්නේ ජජ්මන්ට් බුක් එකක් නෙවෙයි. ඒක ඩේටා ට්‍රැක් කරන බුක් එකක්. Kaizen book එකෙන් ලැබෙන බලය තමයි brain එක ඉගෙන ගන්නවා ඔයාගේ identity එක මොකක්ද කියලා. ඊට පස්සේ micro disciplines macro success එකක් නිර්මාණය කරනවා. ඔයාගේ overthinking ගතිය disappear කරලා දානවා. ඔයාට life එක organize වෙලා හරිම නිර්මාණශීලී විදියට හරිම කළමනාකරණයකින් යුතුව ඉස්සරහට යනවා කියලා ඔයාට තේරෙනවා. ඔයාගේ ගම්ම්‍යතාවය එක දිගට වැඩ කරගෙන යන consistency එක momentum එක build වෙලා. ඊට පස්සේ ඔයාට තේරෙන්න පටන් ගන්නවා self esteem එක උඩටම යන්නේ අය කවදාවත් පල්ලෙහාට එීමක් නෑ කියලා. mind become stable and strong. ඉතින් මේ Kaizen එක ජීවිතයට ගන්න මේ දේවල් කියලා කරලා track කරලා කරන්නේ වඩාත් හොඳ සාර්ථක ජීවිතයක් ඕනේ මිනිස්සු විතරයි. ඉතින් ඔයාට සාර්ථක වෙන්න ඕනි නම් මෙන්න මන්ත්‍රය, මෙන්න secret එක, මෙන්න formula එක අද ඉඳන් පටන් ගන්න. ඔයාට ඕනි වෙන්නේ පිටු 40 පොතකුයි පෑනකුයි විතරයි. වගේ ජීවිතේ සියලුම ප්‍රශ්න ඉවර කරලා දාලා ඔයාගේ ජීවිතේ නියම සාර්ථකත්වයට ගෙනියන්න ඔයාට ඕනි වෙන්නේ පිටු 40 පොතකුයි පෑනකුයි විතරයි පුංචි කුඹියෝ. මේ වෙලාවේ ජීවිතය ඇතුලේ අතරමං වෙච්ච මිනිස්සුන්ට, මේ වෙලාවේ ජීවිතේ අරමුණක් හොයන මිනිස්සුන්ට මම හිතනවා මේ වීඩියෝ එක මහමෙරක් තරම් වටින වීඩියෝ එකක් කියලා. ඉතින් තවත් මේ වගේ ලස්සන නැතත් ඔයාගේ ජීවිතේට බූස්ට් වෙන සාර්ථක වෙන ෆෝමියුලා ස්ට්‍රැටජි අරගෙන තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකන් බාගෙට කාපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. What a good luck පුංචි කුඹියෝ. What a good luck.